தேசிய விளையாட்டு விஞ்ஞான நிறுவனத்தினால் பல்வேறு நாடாளுமன்றங்களுக்கான விருதுகளும் சான்றிதழ்களும் வழங்கி வைக்கின்ற நிகழ்வு இன்னும் முதன்மையாக காணப்படுகின்ற ஒன்றாக விளையாட்டுகள் திகழ்கின்றன என கூறின் மிகையாகாது. அவ்வாறான விளையாட்டு இந்த ஆளுமைகளை இந்த நெலும் தாமரை தடாகம் நெலும் போக்குன கலையரங்கத்தில் வெகு விமரிசையாக ஆரம்பிக்கப்படுகின்றது. මිනිසුන්ට මානව වත්කම් එකතු කරගන්න පුළුවන්කමක් තියෙන්නේම ඔවුන්ගේ ශක්්‍යතාවය තුළමයි. ඒ හැකියාව විද්‍යමාන කරන දවසක් හැටියට අද දවස අපි ආරම්භ කරන්න ඉතාමත්ම ගෞරවයෙන්. ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ මගින් සිදු කරනු ලබන වසරේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානෝත්සවය මෙලෙස අපි ආරම්භ කරන්නට සූදානම්. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා. සුබ උදෑසනක් සියලුම දෙනාට. තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු දිනදු සමන් කුමාර හෙන්නායක මැතිතුමනි, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර මැතිතුමා ඇතුළු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු අනිකුත් සියලුම නිලධාරීන්ගෙන්ද ක්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධ අනිකුත් ආයතනවල සියලුම ආයතන ප්‍රධානීන්ගෙන්ද පළාත් දෙපාර්තමේන්තු නියෝජනය කරමින් පැමිණි සියලුම නිලධාරීන්ද ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ බාහිර කතිකාචාර්යවරුන් හා ආයතනයේ කාර්ය මණ්ඩලයෙන්ද අද දින සහතිකපත්‍ර ලබා ගැනීමට පැමිණි විද්‍යාර්ථීන්ගෙන් මෙන්ම අනිකුත් සියලුම නිලධාරීන්ගෙන් අවසරයි. ජාතික ක්‍රීඩා විද්‍යායතනය 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට අනුව තමයි ස්ථාපිත කරන්නේ. ඒ අනුව ජාතික ක්‍රීඩා විද්‍යායතන ප්‍රධාන වගකීමක් තමයි උසස් පුහුණුකරු ඩිප්ලෝමා පාඨමාලාව NVQ 6 මට්ටම, ක්‍රීඩා විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව NVQ 5 මට්ටම, ශාරීරික යෝග්‍යතා උපදේශක පුහුණු පාඨමාලාව NVQ 4 මට්ටම සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා ක්‍රීඩා පුහුණු කරන ඩිප්ලෝමා පාඨමාලාව සතියන්ත, ක්‍රීඩා අභ්‍යාසක 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ප්‍රධාන මෙහෙයවීම තමයි අපේ ආයතනයේ වගකීම. NHS Gayanjali, PPNP Dasanayaka, WPNM Dharmaratna, EGR Shiny, KKR Priyadarshana, SMM Fernando, HL Pasansa Senuti, Disan,
B.M. Dhananjaya, K.G.P. Mangalika, N.H.P. Gayatri Tilakaratna, D.M. Shamila Madhumali, T.M.S.M. Thenakon, Denisbert Callistus Rosairo, Jinnah Mohammed Rilfan, Chandrasekaran Janojan, H.L.S. Bandara, L.R. Shivantika Dilrukshi, W.M.H.S.K. Vanigasekara, H.L. Sahan, L.P. Isanka Madhushani, H.D.C.H. Dhanavardhana, W.M.A.M. Seneviratna, S.A.R. Anusha Swarnamali, A.K.P.T.S. Premasiri, A.M.S. Ruvan Kumar, S.P.S. Randula Aryapala, J.A.E. 2021 කියන වසර මිළඟට K.M.T. Bandara, K.A.K.I.L. Kumara, R.G.N. Sri Premaratna, පසු D.S. Vitanage, T.A.P.M. Pereira, K.G.R.S.K. De Silva, ක්‍රීඩා පුහුණු කරන ඩිප්ලෝමා පාඨ මාලාවේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ සිංහල මාධ්‍ය කණ්ඩායමේ දක්ෂයන් අතර අතිදක්ෂයා G.M.T.S. ද සිල්වා අත්පොඩිය ඇයට. රටේ දිශානතිය වෙනස් කරනු වස් ක්‍රීඩාව තුලින් මහා හයියක් එකාසු කරන්නට පුළුවන් අය. අපිමයි ඒ නිසා ක්‍රීඩා පුහුණු කරන ඩිප්ලෝමා පාඨ මාලාව ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දෙමළ මාධ්‍ය කණ්ඩායමේ දක්ෂයන් අතර අති දක්ෂයා ස්කන්ද කුමාර් දිලුක්ෂන් මිනිසුන්ගේ තියෙන විභව හැකියාව වර්ධනය කරගෙන ඉදිරිමානයක් නිර්මාණය කරගන්නට පුළුවන් ඇති හැකියාවක් ලෙස ක්‍රීඩාව නම් කරන්නට පුළුවන්. ඒ අය අතරයි මේ අය සිටින්නේ. ක්‍රීඩා පුහුණු කරන ඩිප්ලෝමා පාඨමාලාව මධ්‍යම පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ කණ්ඩායමේ දක්ෂයන් අතර අති දක්ෂයා වන්නේ NDGD මදුරංග. ඒ මධ්‍යම පළාතට අයත් පොළොසන්නාදේ ඉන් අනතුරුව ක්‍රීඩා පුහුණු කරන ඩිප්ලෝමා පාඨමාලාවේ දකුණු පළාත් ක්‍රීඩා විද්‍යායතන කණ්ඩායමේ දක්ෂයන් අතර අති දක්ෂයා DB ගිහාන් දිල්ෂාද්.
දකුණු පළාතෙන් අපි යොමු වෙනවා බස්නාහිර පළාතට. ක්‍රීඩා පුහුණු කරන ඩිප්ලෝමා පාඨමාලාව බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතන කණ්ඩායමේ දක්ෂයන් අතර අති දක්ෂයා M.A. සමාදී හසදිනී. යත්පොළ සන්නාදයේ බස්නාහිර පළාතට ඉන් අනතුරුව ක්‍රීඩා පුහුණු කරන ඩිප්ලෝමා පාඨමාලාවේ ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතන කණ්ඩායමේ දක්ෂයන් අතර අති දක්ෂ කවද S.M.K.N. තිලකරත්න. දෙදහස් 20-21 ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාවන් අතර දක්ෂයන් අතර අති දක්ෂයා හිමි වන්නේ J.M.G.A. ජයසුන්දර. 20-21 කණ්ඩායම නියෝජනය. දෙදහස් 22-23 ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාවේ දක්ෂයන් අතර අති දක්ෂතාවය ප්‍රකට කරපු W.A.S. දිල්රුක්ෂි. ඉහළම ප්‍රතිලාභ නැතිනම් ප්‍රතිඵල ලත් අය අතරින් මේ අයටයි 2022-23 කණ්ඩායම නියෝජනය කළපු W.A.S. දිල්රුක්ෂි. 2024-25 ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාවේ දක්ෂයන් අතර අති දක්ෂතාවය K.K.S. සංජීව. ඉන්පසු යොමු වීම 2021-22 මල්ල ක්‍රීඩා උසස් පුහුණුකරු පාඨමාලාවේ දක්ෂයන් අතර අති දක්ෂතාවය S.S.D.M. අබේනායක. දෙදහස් 23-24 ශක්තිය හා යෝග්‍යතාවය උසස් පුහුණුකරු පාඨමාලාවේ දක්ෂයන් අතර අති දක්ෂතාවය එකාසු වෙන J.A.S. මදුසංක. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් හයිය ශක්තිය විරිය බලය ලැබෙන පරිඥානය ලක් පොළොවේ පැල කරන්න තව තවත් අපට හයිය එක්කාසු කරන්න. ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ 2025 වසරේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානෝත්සවය අවසන් වූ බව ප්‍රකාශ කරමි.